ශරීරයේ මේද තට්ටුව අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස වැඩිපුර තැන්පත් වීම මෙම ස්ථූලතාවය කියලා හඳුන්වනවා. බෝනවන රෝග හැම දෙයකටම අධික බර හේතු වෙනවා. අධික බර තියෙනවද නැද්ද කියලා බලන්න අපි යොදාගන්නේ BMI අගය. ඔබේ බර කිලෝග්‍රෑම් වලින් අරගෙන ඔබේ උස මීටර් වලින් අරගෙන උසේ වර්ගයෙන් බෙදුවොත් අපිට BMI අගය එනවා. අපි BMI අගය නෝමල් කරගන්න අවශ්‍යද? නැහැ. වෛද්‍ය විද්‍යාත්මකව ප්‍රතිඵල ලබා ගැනීමට ඔබේ බර 10%කින් අඩු වුණා නම් ඇති. විවිධ අවකාශවල විවිධ ඩයට් ගැන, weight loss plan ගැන කතා කරනවා. ෆාස්ටිං ඉඳීම ගැන කතා කරනවා. ප්‍රෝටීන් ආහාර විතරක් ගන්න, කාබ්ස් ගන්න එපා කියලා කියනවා. ට්‍රෙන්ඩින් ඩයට්ස් මේ වගේ හොඳට තෙල් ගන්න, හොඳට කන්න, හොඳට මස් මාළු කන්න මේවා తాවකාලිකයි. ආහාර එළියේදී අපි කැල්කියුලේට් කරන කැලරි ගානම අපේ ඇතුළේදී අපි ඒ විදිහටම ඒ ආහාර ඒ විදිහටම හැසිරෙනවද කියන එක එහෙමම වෙන්නේ නැහැ. ඇත්තටම කැලරි ගොඩක් අඩු වෙන මම කන්නෙම ඩෑ ડોක්ටර් කියනවා ඇත්ත. නමුත් බර එන්න වැඩි වෙනවා. ඔබට පේනවා ඇති ඩයට් කරනකොට මුලින්ම ඉක්මනට බර අඩු වෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් ස්ලෝ වෙනවා. සමහර වෙලාවට weight එක එතනින් එහාට අඩු වෙන්නෙම නැහැ. සමහර වෙලාවට weight එක ආයෙ වැඩි වෙන්න පටන් ගන්නවා. ඇයි මේ වෙන්නේ? විවිධාකාර trending diets එහෙම නැත්නම් fat diets short term diet plan වල ඉඳලා බර අඩු වැඩි වෙලා කලින් තිබ්බ කට්ටියගේ තමයි මේක ගොඩක් වෙලාවට දකින්නේ. අපේ ඇඟේ මේද තට්ටුව වැඩියෙන් තියෙනකොට අපිට ටිකක් ඔය වැඩිපුර සීනි සහිත දේවල්, පිටි සහිත දේවල් කන්න හිතන chance එක වැඩි. ඉතින් කොහොමද මේවා පාලනය කරගන්නේ? අපි ඩයට් ප්ලෑන් එක කරනකොට හොඳට දියර වර්ග ලබා ගන්න පුළුවන්. ඩයට් ප්ලෑන් එකේ තියෙන වෙලාවට ආහාර ගැනීම වැදගත් වෙනවා. අපි ෆෝන් බල කන්නේ නැතුව අපි ටිකක් ફોකස් කරලා ඩයට් එකට ඒක ආහාර ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ ක්‍රේවිංස් එන එක මේ අපිට වැඩිපුර මේ ආස්ජාති කණ්ඩේන එක ඇත්තටම ටික දවසක් යනකොට ඉබේම නැති වෙනවා. මොකද අපේ ෆැට් ලේ එක අඩු වෙනකොට අපිට ඔය ඇඟෙම ඇතුළෙන්ම ඒ හෝමෝනල් මෙකනිසම් එක රිවර්ස් වෙනවා. එක්සර්සයිස් කරන වෙලාව අපිට අපේ තියෙන කෑම වේලකට ආසන්න කරලා හදාගන්න පුළුවන්. එතකොට අපි එක්සර්සයිස් කරලා ඉවර වෙලා පැය භාගයක් ඇතුළත අපිට ඊළඟට ඩයට් එකේ තියෙන කෑම වේල ලබා ගන්න පුළුවන්. රටවල් වල ප්‍රසිද්ධ පුද්ගලයන් සෙලිබ්‍රිටිස්ලා මේක යූස් කරනවා GLP-1 ඇනලොග් එකක් කියලා අපි කියනවා. මේක අපි සෙමිග්ලූටයිඩ් මේ වගේ නම් වලින් තියෙනවා. ඉතින් මේක ඇත්තටම පෑනක් ආකාරයෙන් තමයි මේ ඩ්‍රග් එකේ ඉන්නේ. සතියකට සැරයක් ගත්තොත් ඇති. අපිට මේ වැඩිපුර කණ්ඩ හිතෙන එක වැඩිපුරම අපිට දැන් මේ ඇති කියලා හිතෙන්නේ නැති එක මෙන්න මේක කන්ට්‍රෝල් කරනවා. තෙල් ලිපොලයිසිස් එහෙම නැත්නම් අපේ මේදේ දියවීමේ හැකියාවකුත් තියෙනවා. බඩේ තියෙන ආහාර එතනින් එහාට හිස් වෙලා පල්ලෙහාට යන එක චුට්ටක් ප්‍රමාද කරනවා. එතකොට අපිට කණ්ඩ බැරි වෙනවා ඉබේම. තාම වේගයෙන් බර අඩු වෙනවා මෙම බෙහෙතින්. දරුණු අතුරු ආබාධ වලින් තොර බෙහෙතක් විදිහට තමයි ලෝකයේ පිළිගෙන තියෙන්නේ.